ආයුබෝවන් ජීවිතයට දෑතේ සවියත් මනසට ගෙතුමේ සුවයත් තරම් මං අද ආවේ මෙන්න මේ ලස්සන බුක්මාක් එක ගොතන හැටි ඔයාලට කියලා දෙන්න. මුලින්ම ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට මෙන්න මේ වගේ දම්වැල් ගොතා ගන්න. මම මේකට දම්වැල් 30ක් විතර ගොතලා තියෙනවා. දැන් අපි දෙපට පෙරවිල්ලෙන් ගෙතුම පටන් ගමු. නැත්නම් ඩබල් ක්‍රොෂේ වලින් ගෙතුම පටන් ගමු. මෙන්න මේ විදිහට ඩබල් ක්‍රොෂේ ගොතලා දම්වැල සම්පූර්ණ කරගන්න. කෙළවරට යනකම්ම ගොතා ගන්න. ඔයා මේ වීඩියෝ එක දකින්නේ අද නම් මගේ කලින් පාඩම් ප්ලේලිස්ට් එකේ තියෙනවා. එතනින් හොයාගන්න ඩබල් ක්‍රොෂේ ගොතන්නේ කොහොමද කියලා. අවශ්‍ය නම් මම පහලින් ලින්ක් එක දාලා තියන්නම්. මේ විදිහට පටිය සම්පූර්ණ කරන්න. ඊට පස්සේ අපි බලමු මේ පේටියේ අවසානය කොහොමද කියලා. දැන් පළවෙනි පේළිය සම්පූර්ණ කරලා ඉවරයි. දැන් අපි මේකේ දෙවෙනි පේළිය ගොතන්නේ කොහොමද කියලා බලමු. මේ විදිහට දම්වැල් 3ක් ගොතා ගන්න. ඊට පස්සේ මේ වගේ හරවලා ආයෙත් ඩබල් ක්‍රොෂේ ගොතන්න ගන්න. දෙවෙනි පේළියත් මේ වගේ ඩබල් ක්‍රොෂේ වලින් සම්පූර්ණ කරගන්න. දැන් තුන්වෙනි පේළියේ අවසානය තුන්වෙනි පේළිය අවසන් කරන්න මෙන්න මේ වගේ දැන් දම්වැල් දෙකක් ගොතලා මැද කොටසට ස්ලිප් knot එකකින් සම්බන්ධ කරගන්න. ඊට පස්සේ ආයෙත් දම්වැල් ගොතන්න 1යි 2යි 3යි 4යි 5යි. දැන් එම සිදුරටම ඒ දම්වැල සම්බන්ධ කරගන්න. දැන් ආයෙත් දම්වැල් කීපයක් ගොතන්න. දැන් මෙන්න මේ විදිහට අවසානයේදී තවත් දම්වැල් කීපයක් ගොතලා ස්ලිප් knot එකකින් කෙළවරට සම්බන්ධ කරගන්න. ඊට පස්සේ නූල ඇදලා එතනින් ගැටයක් දාගන්න ඕනේ. දැන් ගෙතුම අවසానයි. ඊළඟට අපි සුදු නූලකින් මේ ගෙතුම වටේ මෝස්තරයක් දාන්න ඕනේ. ඒකට මුලින්ම දම්වැලක් මෙන්න මේ විදිහට ගොතන්න. නූල මේ විදිහට සම්බන්ධ කරගන්න. දම්වැල් 3ක් ගොතලා මෙන්න මේ පළවෙනි සිදුරට දාන්න. ඊළඟට ආයෙත් දම්වැල් 3ක් ගොතනවා. ඊළඟට දෙවෙනි සිදුරට ඒ දම්වැල් 3 සම්බන්ධ කරගන්නවා. ආයෙමත් දම්වැල් 3ක් ගොතලා මෙහෙම සම්බන්ධ කරගන්නවා. දැන් මේ වගේ දාරය දිගේ ගෙතුම වටේටම සම්පූර්ණයෙන් ගොතාගෙන අවසන් කරන්න. ඊට පස්සේ සුදු නූලක් අරගෙන තමන්ට අවශ්‍ය ප්‍රමාණයට මම නම් ගත්තේ මෙන්න මේ ගෙතුම් කට්ටේ ප්‍රමාණයට අරගෙන මේ වගේ කීප පොටක් හදාගන්න. 4-5 පොටක් වගේ ගත්තත් ඇති. තමන්ට අවශ්‍ය විදිහට අවශ්‍ය පාටකින් මේක හදාගන්න පුළුවන්. මම නම් දැන් 5ක් විතර අරගෙන තියෙනවා. දැන් වෝල් ටික ගානට කපාගෙන මේ විදිහට ගෙතුම් කට්ටෙන් සිදුරෙන්
ඇදලා එළියට ගන්න. හෙමෙන් සීරුවේ එක පැත්තක් විතරක් ඇදලා එළියට ගන්න. මේ විදිහට හෙමෙන් සීරුවේ ගන්න. ඊට පස්සේ දෙපැත්තෙන් සමානව නමලා ටිකක් ශක්තිමත් වෙන්න ඕන නිසා තවත් සුදු නූලක් අරගෙන මේක වටේ යොදා ගන්න. ඊට පස්සේ තදින් ගැටයක් දාගන්න. දැන් මේ කෙළවර වල තියෙන නූල් ඔක්කොම තදින් ඇදලා හොඳට ටයිට් කරගෙන කෙළවරවල් සේරම කපා ගන්න ලස්සනට. දැන් බලන්න ලස්සන නිර්මාණයක් ඔයගොල්ලන්ගේ අතින්ම කරලා තියෙන විදිහ. ඉතින් මේ නිර්මාණය ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම් තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අවශ්‍ය දේවල් කමෙන්ට් කරන්න මම උත්තර දෙනවා. ඉතින් ආයුබෝවන්. ස්තුතියි.